කොහොමද යාළුවනේ? ඔන්න මම අදත් වෙනද වගේම ඔයාලට ලංකාවේ ලස්සනම තැනක් පෙන්වන්නයි යන්නේ. අද යන්නේ මම කසුන් එක්ක. ඉතින් අපි යාගේ කළු කෙල්ලගේ නැගලා ඔන්න ගමන ආරම්භ කරා. ඉතින් බඩු ටික ඔක්කොම පැක් කරගෙන වෙනද වගේම අපි තල්ලියද්දේ පන්සල් ළඟින් නාථදේවි පිළිමයට පඳුරක් එහෙම දාලා අපි මේ වැයි දවස්වල යන ගමනින් අපිට කරදරයක් නැතුව මේ ගමන ගිහින් ආපහු එන්න කියලා බාර වෙලා ටැංකියක් තෙල් පුරෝගෙන ඔන්න අපි ගමන පටන් ගත්තා. කියන්න සතුටුයි. කරවනැල්ලේ ඉඳලම තද වැසි. ඇත්තටම කියනවා නම් ඒ වැස්සයි මේ කෑමයි නැත්තම් ගමනෙන් වැඩකුත් නැහැ. ඉතින් අපි වැස්සේ ඇවිල්ලා ගොඩාක් දුර ඇවිල්ලා අපි නතර වුණා රොටියක් කාලා ප්ලේන් ටිකක් බොන්න. හරිම ලස්සන තැනක්. කිතුල්ගල පහු වෙනවත් එක්කම තමයි මේ කඩේ තියෙන්නේ. ඉතින් කවුරුත් හිටියේ නැහැ. අපි රොටියක් අරගෙන කාලා ඔන්න අපි යනවා ලංකාවේ ලස්සනම පැත්තක්. මේ තමයි සමනල අඩවිය. ඔයාලට පේන්නේ ඔය ඈත කඳු පන්තියත් එක්ක ලස්සනටම ලස්සන පේන සමනල කන්ද. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ගාට්මෝර් අප්කට්. ලස්සනම ලස්සන දේවත්තක් නැද්දේ. අද මායි කසුණු යනවා ගාට්මෝර් ඇල්ල බලන්න. ගාට්මෝර් ඇල්ල කියන්නේ ලංකාවේ තියෙන එකම ජලාශයකට වැටෙන ඇල්ලක්. ඉතින් අපි අද යන්නේ ඔයාලට ගාට්මෝර් ඇල්ල පෙන්නන්න. අර යට පෙන්නේ සිරිපාදේ. අපි සිරිපාද පාරේ හරහා ඇවිල්ලා තමයි ගාට්මෝර් ඇල්ල පැත්තට දැම්මේ. ඒතර මේ කඳු යායම ඔයාලට පේනවාද? ලස්සන දියාලි ගොඩක් ඇද හැලෙනවා. මේ වැස්සයි මේ තේවතුයි මේ දියාලි කියන්නේ පිස්සුවක්. එන්න එන්න පාඨශාලාවේ වෙරෙන්න ගාට්මෝර් ටැවිල් ස්කූල්. ඔන්න ඉතින් මස්කෙලිය ටවුන් එකේ ඉඳලා අප්කට් කියන ගම්මානයේ පැත්තට ඇවිල්ලා ඒ ගම්මානයේ මැදින් තියෙන තේවතු මැද්දේ අපි දෙන්න දැන් යනවා ගාට්මෝර් දියැල්ලේ උඩට. ඉතින් අපි එනකොට ගොඩක් රෑ වුණා. වැස්ස ඒ වුණාට අපි වැඩේ අතාරින්නේ නැහැ. අපි ලංකාවේ ලස්සනම තැන් ඔයාලට පෙන්නනවා කියන බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ මගේ යාළුවනේ. ඉතින් මේ මහා වැස්සේ අපි දෙන්න අත්ෙමි අපි දෙන්නට ඉන්න කූඩාරම ගහගත්තා. බඩගිනි ඒ වුණාට ඔක්කොටම කලින් ඉන්න කූඩාරම හදාගන්න එපා. ඔයාලා දන්නවද? ඔයාලට උදේට අපි මේ කූඩාරම ගහන්නේ මොන තරම් ලස්සන තැනකද කියලා. ඔයාලට කියනවා නම් අපි මේ කූඩාරම ගහන්නේ දිය ඇල්ලට අඩියක් විතර ළඟින්. ඒ කියන්නේ අපි මේ කූඩාරම ගහන තැනට පාතින් දිය ඇල්ල ගලාගෙන යනවා. ඔන්න කූඩාරම ගහලා පුංචියට ගිනිමැලයකුත් තවුලගෙන තේ එකක් බොන්න අපි වතුර එකකුත් තුණු කරගෙන අපි මගදී අරන් ආවා චොක්ලට්. ඉතින් චොක්ලට් එකක් කන ගමන් අපි දෙන්න පොඩි චැට් එකක් දැම්මා. ඇත්තටම මේක මාරම ලස්සන view එකක් තියෙන තැනක්. මේක මාර vibe එකක්. මේක විඳින්න ඕනේ. කොච්චර වැස්සේ අපි කට්ට කාගෙන ආවත් මේ තැනට ඇවිල්ලා මේ නිදහසත් එක්ක විනාඩි 5ක් ඉඳගෙන ඉන්නකොට අර මුළු දවසේම මානසික අමතක වෙනවා. ඒක ඔයාලට වචන වලට අපිට පෙරලන්න අමාරුයි. ඒකේ පහස විඳින්න ඕනේ. මොකද එක පැත්තකින් දියැල්ල ගලන සද්දය එනවා. උලම්පාර සීතලත් එක්ක මේ ගිනිමැලේ රස්නේ මේ ලස්සන ලයිට් මේ ඔක්කොමත් එක්ක අපි අද රාත්‍රිය ගාට්මෝර් දියැල්ල මුදුනේ තමයි ගෙවන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මේ ගාට්මෝර් දියැල්ල කියන්නේ යාළුවනේ ලංකාවේ තියෙන මවුස්ස කැලේ ජලාශයට වැටෙන දියැල්ල. ඉතින් මෙහෙම දියැල්ලක් ජලාශයකට වැටෙන එකම ස්ථානය තමයි ගාට්මෝර් දියැල්ල කියන්නේ. ඉතින් මවුස්ස කැලේ ජලාශය මේ වෙනකොට මේ වැසිත් එක්ක වතුරෙන් පිරීලා මාරම ලස්සන තැනක් වෙලා. ඉතින් මේ තැන පෙන්වන්න තමයි අපිත් මේ වැස්සේ දෙමීගෙන මේ කට්ටක් කාගෙන ආවේ. ඔන්න අපි ටිකක් වෙලා කතා බහ කරලා රැයට කන්න සීනි සම්බෝලයක් හදාගෙන ආවා. කරවනැල්ලෙන් පාන් ගත්තා. ඔයාලා දන්නවද මේ කසුන් කියනවා මට මේ පාන් අපි මස්කෙලියට ගිහින් ගමු කියලා. මොකද ටැමිල් කට්ටිය ගොඩක් කන්න කැමති පාන් කියලා. වෙලාවට මං කසුන්ටත් තොරෙන් කරවනැල්ලෙන් පාන් ගෙඩි දෙකක් බෑග් එකට දාගත්තා. ඉතින් ඒ හින්දා අපි පාන් රැයට කෑවා. නැත්තම් බඩගින්න තමයි අපිට නිදාගන්න වෙන්නේ.
ඔන්න උදේ එළිය වැටෙනවත් එක්කම මං අර ඔයාලට කිව්ව ලස්සන ගාඩ්මෝර් දියැල්ල මේ විදිහට පෙන්නනවා. ඉතින් ගාඩ්මෝර් දියැල්ල පෙන්නලා අපි උදේම නෙස්ටමෝල්ට් එකක් හදාගත්තා බොන්න. ඉතින් තේ එක හදලා බීලා ඉවර වෙලා ඔයාලට මම අද දවසේ ආව මේ ලස්සන දියැල්ල. ඔය පාතින් පේන්නේ මාඋස්සා කැලේ ජලාශය යාළුවනේ. ඈතින් සිරිපාදේ පේනවා. ඊට පස්සේ මේ දියැල්ල කොටස් කීපයකට කැඩිලා තමයි මාඋස්සා කැලේ ජලාශයට වැටෙන්නේ. ඉතින් මේ දියැල්ලේ ලස්සනම තැන ඉඳන් තමයි මම ඔයාලට මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් අපි දෙන්න මාස ගානක් තිස්සේ ප්ලෑන් කරා මේ ගමන යන්න, මේ ලස්සන තැන බලන්න, මේ ලස්සන තැන ඔයාලටත් පෙන්වන්න. ඒ වගේම අද විශේෂයක් තියෙනවා. වෙනදා අපේ ඇස් වලින් පෙන්වන ලස්සන මං අද ඔයාලට කුරුළු ඇසකින් පෙන්නනවා. ඉතින් අපේ අයියා මට ඩ්‍රෝන් එකක් කියවලා තිබ්බා මං ඇවිදින්න යන්නේ ඉන්න. ඔන්න ඒකත් පළවෙනි වතාවට මම මේ ගමනේදී ප්‍රයෝජනෙට ගත්තා. ඉතින් ඇත්තටම මාත් මේ view එක මේ විදිහට දැක්කේ පළවෙනි වතාවට. ඉතින් අපේ අයියා තමයි මට මේ කෙව්වේ. ඒකෙන් මම උපරිම ප්‍රයෝජන ගන්නවා. හදවත නතර වෙන අවස්ථාද නැතුවම නොවේයි මේ ඩ්‍රෝන් එක යවපු වෙලාවේ බය වුණ තැන් තිබ්බා. මොකද වැටුනොත් අහුලන්නද? ඉතින් ඒ වුණාට ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා ඒ රිස්ක් එකත් අරගෙන ඒ විදිහට පෙන්නලා ඔන්න අපි හදාගත්තා උදේට කණ්ඩ කොත්තුමි හදාගෙන දියැල්ල ළඟ තියාගෙනම කාලා ඊළඟට අපි යනවා යාළුවනේ මේ දියැල්ලේ යටින් ජලාශයට වැටෙන තැන ඔයාලට පෙන්වන්න. බලන්නකො මේ view එක කොහමද කියලා. ඔයාලා උදේ දැක්කේ දියැල්ල උඩින් view එකනේ. දැන් බලන්නකො දියැල්ල යටින් කොහමද කියලා. මේ ජලාශය වැටෙන තැන දම්රෝ තේවත්ත තමයි දෙපැත්තෙම තියෙන්නේ. ඉතින් ඒ තේවත්ත ඇතුල් වීම තහනම් කියලාත් ගහලා තියෙන වුණාට මට අවශ්‍ය වෙලා තිබ්බා මේ ලස්සන view එක ඔයාලට පෙන්වන්න. ඉතින් මේ තියෙන ජලාශය ඔන්න බලන්න අපි මෙතන ඉඳලත් පොඩි රිස්ක් එකක් අරගෙන ඩ්‍රෝන් එක උඩට යවුවා. මොකද මේ හුලම් පාරයි වතුරයි එක්ක ඇත්තටම මේ ඩ්‍රෝන් එක උලඟට යනවා. හරි අමාරු උඩට යවන්න. ඒ වුණාට මට උවමනාව තිබ්බා කුරුළු ඇසින් ඔයාලට මේ ලස්සන තැන පෙන්වන්න. ඉතින් මේ විදිහට තමයි යාළුවනේ මාඋස්සා කැලේ ජලාශයට වැටෙන ගාඩ්මෝර් දියැල්ල උඩින් බැලුවම අපිට පේන්නේ. ඉතින් මේ චූටියට යට ඉන්නේ අපි. ඉතින් හරිම ලස්සන දියැල්ලක්, හැංගිලා තියෙන දියැල්ලක්. තාම පරිසරය හරිම ලස්සනයි, කොළ පාටයි. මිනිස්සුන්ගෙන් ගිහිල්ලා ජරා වෙලා නැහැ. ඇත්තටම මම ඉල්ලන්නෙත් මේ යන හැමෝටම ගෙනියන ටොපිකොලේ පවා ආපහු බෑග් එකේ දාගෙන ගෙදර අරන් එන්න. එතකොට මේ පරිසරය මේ කොළ පාට එහෙම්මම රැඳිලා තියෙයි. අපිත් ඒ වගේ අපි එතන තියෙන කුණුත් අහුලගෙන බෑග් එකට දාගෙන පුච්චන්න තියෙන ඒවා පුච්චලා තමයි ආවේ. මම ඔයාලගෙන තිල්ලන්න යාළුවනේ මේ ලස්සන තැන් රටේ බලන්න යන්න. ඒ ගිහිල්ලා මේ දේවල් අපවිත්‍ර නොකර ලස්සන කරගෙන තවත් සමාජයකට බලන්න අවස්ථාව දීලා ඔයාලා S2 බලලා S2 ලස්සන තියාගෙන ගෙදර එන්න. ඉතින් මේ වගේ ලස්සන පරිසරයක් මට අද ඔයාලට පෙන්වන්න පුළුවන් උනේ අපිට තිබ්බ උවමනාව හින්දා. ඉතින් ඔන්න මේ ලස්සන ගමන ගාඩ්මෝර් දියැල්ල පෙන්වන ගමන අවසන් කරලා අද අපි ආයෙත් වැස්සේ දෙවනි දවසේ ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ගෙදර යනකොට තිබ්බ වැස්සම තමයි ගෙදරින් එනකොටත් අපිට තිබ්බේ. ගෙදර එනකම්ම එක දිගටම වැස්ස. මොන වැහි තිබ්බත් එනකොට මස්කැලිය ටවුන් එකෙන් තෝසයක් කාලා එන්න අමතක කරේ නෑ. දෙමළ විදිහට රසම රසට තෝසෙයි. ඒ වුණාට මේ මීදුමයි, මේ කඳු යායයි, මේ තේ වතු, මේ කොළ පාට, මේ වැස්ස ඒ ගමනට මාරම සුන්දරත්වයක් එකතු කරා. ඉතින් ආයෙත් ලස්සන ගමනක් ඔයාලට අරන් එන්නම්, ආයෙත් ලස්සන තැනක් ඔයාලට පෙන්වන්නම් කියන බලාපොරොත්තුවක් දීලා අපි අදට නවතිනවා. Travel with John එක අපි ආයෙත් මුණ ගැහමු. බුදු සරණයි යාළුවනේ.